තෙල් ටික රත් වුණාට පස්සේ අපි දැන් ඉස්සර ටික හොඳට බෙද ගන්න ඕනේ මේ ක්‍රිස්පි ගතියට. ඕනනම් තියෙනවා හොඳට ඉස්සර ටික බෙදලා තියෙයි. දැන් මෙන්න මේ ගන්න බෙදුනට පස්සේ අපි ඉස්සර ටික තෙලෙන් අයින් කරමු. ඉස්සර ටික අයින් කරගත්තට පස්සේ මම තෙල් ටිකක් ඉතුරු කරගෙන තියෙනවා. අර ඉස්සර බෙදපු තෙල්ම ඒකට මම එකතු කරගන්නවා චොප් කරගත්ත සුදු ලුණු බික් 5ක් විතර. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කැරට් සහ ලීක්ස්. මේ විදිහට එකතු කරගන්න. ඒ ටිකත් පොඩ්ඩක් ටෙම්පරේචර් කරගන්න. විනාඩියක් විතර මේ විදිහට ටෙම්පරේචර් කරගත්ත පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු. ඒත් එක මේක චයිනීස් එකක් නේ මම එකතු කරගන්නවා MSG. ඊට අමතරව මම මේකට එකතු කරගන්නවා ගම් මිරිස්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට දාගෙන මේක පොඩ්ඩක් හොඳට කලවම් කරනවා. මේ විතර කලවම් කරගත්තට පස්සේ මම එකතු කරගන්න මේ චයිනීස් නූඩල්ස් එකක් එකතු කරගන්න. මේ විතර එකතු කරගෙන මම වෙන සෝස් මුකුත් එකතු කරගන්න. මේක හොඳට කලවම් කරගන්නවා. දැන් ලිපේ ගින්දර හොඳටම වැඩි කරගෙන මේක විනාඩි 2ක් විතර ෆ්‍රයි කරගන්න. මේ විදිහට විනාඩි 2ක් විතර වැඩි ගින්දර බැදගත්ත පස්සේ දැන් හොඳට පේනවා කලම් වල තියෙන. දැන් මම මේකට එකතු කරගන්න බැදගත්තු ඉස්සර ටික. ඉස්සර ටික එකතු කරලා මේ ඉස්සර ටික හොඳට කලවම් කරනවා. මෙන්න මේ ගානට හොඳට කලවම් කරගත්ත පස්සේ දැන් අපේ නූඩල්ස් එක ඇස්ති. අපි බලමු කොහොමද මේක පිළිගන්නන්නේ කියලා.